රවුමට ගන්න. පැන්සල උස්සන්න බෑ. ඔයාලට පේනවද මේක මෙතනින් මෙහෙට බර වෙලා ඇද්දට ගිහිල්ලා? එහෙම නෙමෙයි මේ ටීචර් පේනවද ඔයාලට ලියලා තියෙන විදිය? ටීචර් ලියලා තියෙන මෙතනින් ලස්සනට රවුම් වෙලා එන්න. ඔයාගේ බලන්නකො මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා කැත වෙලා. පේනවද? ඔයා මෙතනත් මෙහෙම රවුම් කරලා ගන්න ඕනේ මෙහෙම. මේකේ අරන් තියෙන්නේ මේ. මේකේ අරන් තියෙන්නේ මේ වගේ මේකේ රවුම් කරලා මෙහෙම ගන්න. හා. මකන්න ඔක්කොම. තව මැකුන්නේ නැහැ. මට අනවශ්‍ය කතා ඕනේ නැහැ. ඔයා ලියන්නකො. ලස්සනට රවුම් කරලා ගන්න. very good. ඒ වගේම රවුම් කරලා ගන්න ලස්සනට. right. ඊළඟ ලියන්න. ආයේ විදිහටම ලියන්න ඕනේ. very good. hey pencil උස්සන්නේ. ඔයා අර ඉරෙන් පල්ලෙහාට ගිහිල්ලා පේනවද ඔයාලට? මකලා ලියන්නකෝ ඒක. මේ ඉරෙන් පහළට ගිහිල්ලා ඉරෙන් පහළට යන්න බෑ. ඉරෙන් පහළට යන්න බෑ. එක යටින් රවුම් වුණා මදි. කවන්න මේක ලියන්න. ඈ පුතේ අම්මගෙන් ඉල්ල ගන්නකො තාත්තා මේ අයියට වැඩ කියලා දෙනවා. මේ ලියන්න. හරියට රවුමට ලියන්න. very good. very good, very good. පුතේ මේකත් මකන්න. ඒක අර චුට්ටක් ඇද වෙලා තියෙන එක මකන්න. තාත්තා මේක බෝලේ ගන්න ඕන. හරියට ලස්සනට බෝලේ ගන්න මැකුණා මදි. මෙයාට මේ පුටුව තියලා දෙන්න. මේ පුටුව තමයි මෙයාට මේකට හරියන්නේ. අන්න වෝටර් ටික. අම්ම වෝටර් ගෙනින් හරි. ගරම් තියන්න. very good. oh දක්ෂිනා නම් කිව්වා චුටි මල්ලි වැටෙයි. වැරදි පුතේ ඒක. ගෑවිලා නෙමෙයි ඒක වැරදිනේ. මේක ලියන මොන්නම් මොකද? හා මකන්නකෝ. ළඟ ඉන්න ඕනේ. ඉඳගෙන කියලා දෙන්න ඕනේ. එතකොට හරි. එහෙම කරන්න එපා කියලා කිව්වා. පළවෙනි පාර ඔළුවට දීලා එයාට තොත් නිකන් බොරුවට කුටි ගන්න වෙනවනේ කියලා කිව්වා. ලිය. අම්මා හරියට රවුම ලියන්න. ඔන්න නංගි ඔන්න උඩ දිනේ ඔක්කොම අදිනවා. අපි යන්කෝ ෆෝන් එක බලන්න ඕනේ කවුද? තාත්තේ ඔව්. අයියට ඒකත් කැතයි පුතේ හරි ගියේ නෑ. ලියන්න. වතුර ටික බොන්න ඔක ලියලා හරියට. මකන්න. ඒක තාත්තා එමීට මකන්න පොත පොඩි වෙන්නේ නැති වෙන්න. අපි යන් හරියට එන්න. එන පුතාට මං අර මේ මකුන්නේ නෑ. ට්‍රේන් එකක් දාලා දෙන්න. අන්න ට්‍රේන් එකක් බලන්න යන්නේ චූටි මල්ලි. අප්පොච්චියෝ මේ ඉලන්දාරියත් ඇවිල්ලානේ වැඩ කරන්න. ට්‍රේන් එකක් දාලා දෙන්න. ටෙලිවෝටිව දෙපැත්තම බැලන්ස් කරලා ගන්න එක ගන්නට පුතේ ඈ. රවුමට ගන්න. very good.
very good. පුතේ මේ බලන්නකෝ. ඔයා මේක රවුමට ගන්නවා ලස්සනට. ඒ වුණාට ඔයා මේක රවුමට අරගෙන නැහැනේ. මේ බලන්න. මේක වැරදි. ඒකත් රවුමට එන්න ඕනේ. ආයෙ ලියන්නකෝ. හලන්න එපා වතුරන්න පොතෙත් ගෑවෙනවා. ඔක්කොම ගන්න. රවුම් කරලා ගන්න ලස්සනට. very nice. ඊළඟ රවුමත් ඒ විදිහටම රවුම් කරලා ගන්න පුතේ. right. මේක තාත්තේ. මේකත් මේ මෙතනින් ඇද වුණා නේද මේ බලන්න මේ. ඒක විතර නෙමෙයි. ඒක මෙහෙම ගිහිල්ලා. මකලා ලියන්නකෝ. දැන් ඒ අකුර මැකුවා දැන් 4 පාරකට 5 පාරකට වැඩි. හා ලියන්න. වතුර ටිකක් වතුර පස්ස බොන්නකෝ. ඔක මකන්න ලියන්න. මේ පාර හරියට ලියන්න පුළුවන් නේ වැඩි වෙලා යන්නේ නැහැ නේ ඔක ලියන්න. වැරදි. මොකක්ද වැරදි? මකන්නකෝ. ඔයා හරියට රවුම් කරන්නේ නැහැ පුතේ අකුර. අකුර රවුම් කරන්න ඕනේ. මකන්න හොඳට ඔක්කොම ටික. ඔක්කොම මකන්න. ඔක්කොම මකන්න. ඔක්කොම මකන්න. චුට්ටක් නැගිටින්න පොඩ්ඩක්. පස්සට. තා පස්සට. හරි. පොත්තල පිටුන මෙන්න බෑ. දැන් ලියන්නකෝ. අර ඉස්සෙල්ලා වාඩි වුණ විදිහට වාඩි වෙන්නකෝ පුටුවේ. පිළිවෙලකට. අන්න එහෙම. ඔය කොහෙද? ඔය කොහෙද? මෙලෝ 100කින් නෙමෙයි වැඩ කරන්නේ. රවුම් කරලා ගන්න. right. අයි පැන්සල උස්සන්න එතන. එතන පැන්සල උස්සන හින්දා තමයි වරදින්නේ. very good. very good eh. කොබන්ත වකුරු වැරදිලා කියලා. වතුර හලන්න තු බොන්නකො. හරි. ඊළඟට 6 කියලා ලියමු ඈ.